සසංක මේ ඔන්න අදත් අපි මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි එකතු වෙලා ඉන්නේ. ඔගොල්ලෝ දන්නවා මේ අපි ගිය සැරේ ප්‍රෝග්‍රෑම් එකකින් කතා කරා කරියර් ගයිඩන්ස් ගැන, දැන් කොහොමද මේ දේවල් වෙනස් වෙලා තියෙන්නේ, අපි වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එතකොට දැන් අද පොඩ්කාස්ට් එකෙන් අපි තව අලුත් දේවල් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ සසංකත් එක්ක. සසංක ගැන දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕනේ නෑ. හැමෝම සසංකව දන්නවා. ඉතින් ඒ නිසා ඔන්න සසංක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ටොපික් එක අපි ඉස්සෙල්ලාම කතා කරලා ඊට පස්සේ මේ කතාව ඉස්සරහට යමු. එහෙමනේ. අනිවාර්යෙන්ම. දෙවිතා ඉතින් මම හිතන්නේ දැන් අපි සෙකන්ඩ් එපිසෝඩ් එකේ හින්දා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කතා කරමු. දැන් ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එකක්ද. මේක ඇත්තටම මේ ඉංග්‍රීසි ටර්ම් එක තමයි ස්ක්විග්ලි කරියර්ස්. SQUIGGLY මම හිතන්නේ මේක වචනේ හරියටම දාන්නත් අපිට පුළුවන් වෙයි. ඔව්. ස්ක්විග්ලි කරියර් එකක් කියලා කියන්නේ non linear. ඒ කියන්නේ ඒක මේ රේඛාවක් රේඛීය එකක් නෙමෙයි. සාමාන්‍ය ලීනිය කියන්නේ එක ලයින් එකක තියෙන එකක් නෙමෙයි. ඒ ස්ක්විග්ලි කරියර් එකක් කියන්නේ non linear. කියන්නේ ඒක variations තියෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් different roles තියෙන්න. different industries වල වෙන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොමත් එක්ක ඉන්න වෙන experience එක. candidate කෙනෙක් අපි වෙන කෙනෙක්ට එහෙම වුණාම හම්බෙන experience එක වෙනස්. එතකොට දැන් එකම කම්පැනි එකක ලැඩර් එකේ රයිස් වෙනවට වඩා ලැඩර් එකේ උඩට යන එක වඩා ලෝකේ දැන් තියෙන්නේ ස්ක්විග්ලි කරියර්. කියන්නේ non linear careers වල තමයි යන්නේ. ඉතින් දැන් non linear careers වලට යනකොට රිස්ක් එකක් ගන්න කැමති අය තමයි ගොඩක් non linear careers වලට කැමති. එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි comfort zone එකෙන් එළියට යන්න. තමන්ට සුවපහසුව ඉන්න පුළුවන් රස්සාවක් කරගෙන එකම විදියට ඉන්න එකට වඩා තමන්ට මීට වඩා කවදාකවත් කරලා නැති දෙයක් කරලා අනිවාර්යයෙන්ම කවදාකවත් කරලා නැති දෙයක් කරන්න යනකොට ජොබ් එකක් විදිහට ඒක uncomfortable. comfort zone එකෙන් එළිය දෙයක්. ඒකට ඒක කරන්න තමන් රිස්ක් එක ගන්න. ඒතරේ රිස්ක් එක ගන්න මයින්ඩ්සෙට් එක හදාගන්න. එතන තමයි මේ ස්පීක්ලි කරියර් non linear careers වල තියෙන challenge එක වගේ මේකේ exciting දැන් මම non linear career එකක් තියෙන කෙනෙක්. ඉතින් මේක ටිකක් අමාරුයි. ඒතරම් හරිම අමාරුයි. මේකේ ලොකුම ටොල් එක නැත්නම් අපි කියන්නේ ලොකුම challenge එක එන්නේ mental challenge එක. කියන්නේ mentally you have to be really tough. මොකද තමයි සමහර වෙලාවට ජොබ් එකකින් අයින් වෙන්න පුළුවන් තව ජොබ් එකක් හොයාගන්න නැතුව. තමන්ම සස්ටේන් වෙන්න හදන ෆ්‍රීලාන්ස් වැඩ කරනවා. ඊට පස්සේ එතනින් බිල්ඩ් කරගෙන අපි ඉස්සරහට යනවා. දැන් මේ ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට නම් වැඩ කරන්නේ. එතකොට අපි අපේ බ්‍රෑන්ඩ් එක වෙනම හදාගන්න. මිනිස්සු අපිව දැනගන්න එතකොට. ඊපස්සේ ඒක තු රෙකමෙන්ඩේෂන්ස් ඇවිල්ලා එන්න එක තැනක් එනවා. ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට යන්න පුළුවන් තව ෆුල් ටයිම් ඔපොචුනිටි එකක්. එතකොට ඒක ලීනියර් කරියර් එකකින් එළියට ගිහිල්ලා කරන දෙයක්. ඒක non linear. ඒක රේඛීයව යන එකක් නෙමෙයි. ඒක variations තියෙනවා. ඒ variation එක්ක යනකොට කාලයක් යද්දී තමන් ඕන දෙයකට සූදානම්. you are ready for anything. ඒ වගේ mindset එකක් හැදෙන්න. non linear career එකේ තියෙන වැදගත්ම දේ තමයි ඒක. يعني තමන්ට ඕන සිටුේෂන් එක ෆේස් කරන්න පුළුවන් කියන courage එක, confidence එකක් එනවා. ආත්ම විශ්වාසය. ඒ කියන්නේ අපිට අදිෂ්ඨානයක් එනවා. මට ජීවිතේ මොකක් ආවත් මට මුහුණ දෙන්න පුළුවන් කියලා. මොන අභියෝගයක් ආවත්. ඉතින් non linear careers වල තියෙන advantage එක ඒක. හැබැයි practically ඒක කරන එක මෙතන අපි openly කතා කරන්න ඕනේ දෙයක් තමයි. ඒක ප්‍රැක්ටිකල්. මොකද මම මේක ප්‍රැක්ටිකලි කරපු කෙනෙක්. ඒ නිසා මම දන්නවා කොච්චර මෙන්ටල් චැලෙන්ජ් එකක් මේක. කොච්චර ඒක අමාරුයි. ඒකම අමාරුයි. හැබැයි ඒක දැන් අපි අර කියන්නේ there are things which are impossible, right? But again the word itself says it's possible. ඉන්න තියෙනවා.
ඉම්පොසිබල් කියන එක මම කියන්නේ ඔබ සෝෂල් මීඩියා වල ෆෝන් කරන් දැකලා තියෙනවා. ඉම්පොසිබල් කියන වචනේම තියෙනවා I am possible කියලා. හරි. I am possible කියලා තියෙනවා. ඒකට ඒක පොසිටිව්ලි ගන්න ඕන දෙයක්. ඒතර මේ non linear career එකට යන්න තමන් ගොඩාක් මයින්ඩ්සෙට් එක ඩෙවලොප් කරගන්න ඕනේ ඉස්සරහට යන්න. ඉතින් අපි අද ඒක ගැන මම හිතන්නේ කතා කරමු. මම හිතන්නේ ඉන්ට්‍රෝ එකක් විදිහට උන තමයි මේ මට කියන්න පුළුවන් විදිහට මොකද මම පොඩ්ඩක් වෙලාව ගත්තේ මේක අලුත් වචනයක් කියලා. ස්පිඩ්ලි කැරියර් ස්පීක් අලුත් වචනයක් ඉතින් ඔඩියන්ස් එකට අලුත් වචන ඒක මම වෙලාව අන්තික අලුත් කන්සෙප්ට් එක මොකද දැන් අපි දන්නවා අපි මම දැන් මගේ කැරියර් එක ගත්තොත් එහෙම I've started working when I was like maybe 17 or 18 years old, no? It was like very long time. Those days, අපිට දුන්න advice එක තමයි our seniors, you have to be in one place for a long period of time. Then only the management will think that okay, you're a good person, they can recruit you. ඒක තමයි අපිට දුන්න ඇඩ්වයිස් එක. ඒතකොට CV එක බලලා at least ඒතකොට මට මතක විදිහට සසංක මගේ ෆස්ට් ඉන්ටර්වියු එකේ නෙමෙයි සෙකන්ඩරි තර්ඩ් ඉන්ටර්වියු එකේදී මට මගෙන් අහලා තියෙනවා මැනේජ්මන්ට් එක දැන් අවුරුදු 2-3ක් නම් එක්ස්පීරියන්ස් එක ඇයි ඔය එතනින් අයින් වුනේ? What was the reason? Why didn't you continue? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අහනවා. ඒ කියන්නේ අපි බොහොම short period of time හිටියේ නම් එක තැනක. එතකොට දැන් luckily I was like working for more than like 3 years or 4 years in one company. එතකොට ප්‍රශ්නයක් නැහැ මට. but අර සමහර වෙලාවට මාස 6න් drop වෙන අය ඉන්නවා. සමහර වෙලාවට අවුරුද්දයි කම්පැනි එකක ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඇත්තටම සසංග කිව්වා වගේ ඒ කාලේ විදියට ඒගොල්ලෝ අලුත් තැනක් අලුත් challenge එකක් හොයාගෙන තමයි යන්නේ නැත්තේ. හැබැයි අපි ඒක ඒ විදිහට ඒ කාලේ දැක්කේ නැහැ. සමහර වෙලාවට අපේ මැනේජ්මන්ට් වල ඉන්න අයත් හිතුවේ නෑ it's not good. To quit one job and go to another job ඒගොල්ලෝ accept කරේ නෑ ඒ කාලේ. හැබැයි දැන් what you're saying is it's something different. No, එතකොට this is beyond your comfort zone. එතකොට එතන තමයි you're taking a challenge and at the same time ඔයාව build up කරගන්නවා. So you think you actually take up the challenge and ඔයා වෙනම ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක තමයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එක. ඒතර මම හිතනවා මේ Gen Z එක ඒකට සූදානම්. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එක තැන රැඳෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න try කරනවා. හැබැයි දැන් අපි බැලුවොත් එහෙම ගොඩක් අපි දන්න අඳුරන අය ඉන්නවා එකම කම්පැනි එකේ සෑහෙන කාලයක් තිස්සේ ඉන්නවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ජූනියර් ලෙවල් එකෙන් පටන් ගන්න සීනියර් ලෙවල් එකකින් දැන් මැනේජ්මන්ට් එකට දක්වා ගිහිල්ලා තියෙනවා. but in the same company. ඒතර දැන් කෙනෙක්ට කියන්න පුළුවන් සසංග නෑ ඒක හොඳයිනේ කියලා. because they are in the same company ඒගොල්ලෝ පොඩි තැන ඉඳන් ලොකු තැනකට ගිහිල්ලා තියෙනවා but in the same company. So how do you justify what you are saying? So that's a very good question. ඒක හොඳ ප්‍රශ්නයක්. උතන වෙන්නේ දිනදා කම්පැනි එකේ objectives ඒ ෆ්‍රෙන්ඩ්ස් එක්ක ඇඩැප්ට් වෙනවා. එතකොට ඒ කල්චර් එකට කල්චර් ෆිට් එක එතකොට ඒකට ඕන ටැලන්ට් එක එතකොට ඒ ටැලන්ට් රික්වයර්මන්ට් එකත් ඒකත් එක්කම චේන්ජ් වෙන්න ඕනේ. ඇඩැප්ට් වෙන්න ඕනේ ටැලන්ට් රික්වයර්මන්ට්. එතකොට ඒගොල්ලෝ බලනවා කොහොමද සමහර වෙලාවට ඇතුළේ ඉන්න අයම අප්ස්කිල් කරන්න, රීස්කිල් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එතන තියෙන්නේ එක්සිස්ටිං ටැලන්ට් එක අප්ස්කිල් කරන එක. ඒත් එක්කම ඒකත් එක්ක කොම්ප්ලිමන්ට් කරන්න පුළුවන් අලුත් ටැලන්ට් එකක් හොයන එක. acquire කරන්න හොයන එක. එතකොට දැන් ජස්ටිෆිකේෂන් එකේදී පොයින්ට් එක එන්නේ මේ මොකද දැන් ඒ ඇඩැප්ට් වුනේ නැත්නම් ට්‍රෙන්ඩ්ස් වලට ඇඩැප්ට් වුනේ නැත්නම් ඉන්ඩස්ට්‍රි ට්‍රෙන්ඩ්ස් වලට චේන්ජ් වුනේ නැත්නම් කම්පැනි එකට growth එකක්. හරි. කම්පැනි එකට growth එකක් නැහැ. කම්පිටිටර් කෙනෙක් ගැන දැක්කේ නැත්නම් මේක growth එකක් නැහැ. දැන් මම එක්සැම්පල් එකක් කියන්නම්. මම උදාහරණයක් කියන්නම්. දැන් මේක ඇත්තට මම ළඟදී අහපු දෙයක්. දැන් ලෝකේ තියෙන valuableම කම්පැනි එක තමයි Nvidia. Nvidia. ඒකේ CEO ඇවිල්ලා Mr. Jensen Huang. right?
Nvidia වලට Intel කියන කම්පැනි එක threat එකක් කියලා එයා දැනගන්න 1997 in 1997, right? 1997. Because the chip making, computers වලට chips හදන එක ඉතින් Intel ඇවිල්ලා Intel තමයි හිටපු ඒ කාලේ top company, the best company to manufacture computer chips, chip manufacturing, right? ඒ කාලේ එයා දැනගත්තා Intel is our company. මගේ තරඟයේ තියෙන Intel. ඒ වගේ 1997 තමයි Nvidia එකේ දැන් ඉන්න CEO ජෙන්සන් හුවාන් ඒක තේරුම් ගන්න. එතකොට දැන් මේ අවුරුදු 30 ගානකට කිට්ටු වෙන්න. ඒ ફોකස් එකේම තමයි Nvidia ඉඳලා තියෙන්නේ. ඒක ඒ ටැලන්ට් එක හොයාගන්න එක දැන් ඒ කොම්පිටිෂන් එකට යනකොට ඒ කොම්පිටිෂන් එකත් එක්ක ඒකට අටැක් එකක් දෙන්න නැත්නම් කොම්පිටිෂන් එකක් දෙන්න ඉස්සරහට යනකොට ගොඩාක් චේන්ජස් කරන්න ඕනේ. කියන්නේ ටැක්ටික්ස් චේන්ජ් කරන්න. ස්ට්‍රැටජි එක එකම වෙන්න පුළුවන්. හරිද? හැබැයි ටැක්ටික්ස් ඇතුළේ තියෙන ටැක්ටික්ස් අපි පොඩි කරන දේවල් වෙනස් වෙනවා. මොකද මේ එක විෂන් එකකට යන්නේ. සෙල් බීට් කරන තමයි යන්නේ. ඊට පස්සේ තමයි කාලයක් යනකොට Nvidia එන්නේ AI chips. AI chip manufacturing. ඒකත් එක්ක තමයි Nvidia disruption එක ගන්න. කියන්නේ Intel එකට වඩා වෙනස් වෙන්නේ එතන. තරංගයක් තියෙනකොට ඒ තරගේ ඉන්න අයම කරන දේම අපි කරනවා නම් එතකොට අපිට කවදාකවත් ඒක බීට් කරන්න බෑ. අපි කරන්න ඕනේ ඒගොල්ලෝ කරන්නේ නැති දේ. Again, you have to find something that they are not doing, or find something which they are not doing right, and you take it and do it right 2 times. Double කරලා හරියට කරන්න. මම දැන් අපි ෆස්ට් එපිසෝඩ් එකේ කතා කරලා කිව්වම මතක නැහැ මේ රිවර්ස් බෙන්ච්මාර්කින් කියන concept එක කරා. මම හිතන්නේ මම කිව්වා කියලා පොඩි මතකයක් තියෙනවා මට. නැත්නම් රිවර්ස් බෙන්ච්මාර්කින් කියලා කියන්නේ කම්පිටිටර් හරියට කරන්නේ නැති දෙයක් අරගෙන අපි ඩබල් කරලා හරියට කරනවා. මේක ගොඩක් ඔය රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන concept එකක්. right? එතකොට දැන් ඒක එක තැන්වල apply කරන්න පුළුවන්. දැන් ඔන්න ඔය වගේ concepts තියෙනවා එක ඉන්ඩස්ට්‍රි එකකින් අරගෙන සමහර ඉන්ඩස්ට්‍රීස් වලට apply කරන්න. ඒක අපිට careers වලත් ඒක කරන්න පුළුවන්. අපි දැන් අපේ experience එකක් තියෙනවා. ඒක අපිට පුළුවන් වෙන ඉන්ඩස්ට්‍රි එකක ඒ dynamics use කරන්න. මේක හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැ. හැබැයි සමහර ඉන්ඩස්ට්‍රීස් තියෙනවා ඒ කියන්නේ අර fundamental එක එකමයි. basic එක එකමයි. You just need to adapt based on the industry that you are going into next. එතකොට දැන් ඔය Nvidia කතාවේ තියෙන 97 තමයි දැනගන්න. ඊට පස්සේ තමයි change කරන්නේ. මේක අවුරුදු 30 ගානක් තිස්සේ ඒගොල්ලෝ change කරගෙන යනවා. අද ලෝකේ valuable company එක Nvidia. ඉතින් ඒක ගොඩාක් focus එක leadership එකේ focus එක උනේ ඒ focus එකට align වෙන්න ඕනේ talent එක. ඒකත් එක්ක careers හදන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ කියන්නේ career අන්තිමට එක කාලයක් ආවලු career coaching කියන එකත් ඒ staff එකට කරන්න ඕනේ නැහැ. මොකද ඒක ඇතුළේ ඉන්න ඔක්කොම එකම විදිහට successful. Well, when your company becomes the most valuable company in the world, obviously each and every individual becomes successful. They're growing with the company. They are growing with the company. So, ඕක තමයි අර ඔයාපු question එකට answer එක කියන්නේ justify කරන්න පුළුවන් තමන්ගේ adapt වෙන්න තියෙන ability එකත් එක්ක. ඒ කියන්නේ you have to be confident. You have to be confident that you are able to change. And also, even though you are in one company, you have to think about yourself and you have to grow, isn't it? You have to explore yourself. Absolutely. So, දැන් මේ ස්පෙඩ්ලි කරේ මොඩලින් කරියර්ස් ගැන කතා කරනකොට තව දෙයක් තමයි මම මේක මේ ළඟදී සායන හිතුවා දෙන්න. දැන් අපි අලුතෙන් ඔපචුනිටි එකකට යනකොට අපිට කොහොමද පුරුද්ද තියෙන්නේ අපිට norm එක මොකද්ද? CV එකක් send කරනකොට
දැන් ලෝකේ ඊටත් වඩා දේවල් වෙනවා. ඒ කියන්නේ some people write to the CEO just a cold email, right? And say, okay, I would like to pick your brain and learn from you. I'm interested in the industry that you're operating in, for example. එතකොට දැන් ඒව දැක්කම ඒ CEO ඒ growth mindset එක නම් ඉන්නේ. එහෙම කෙනෙක්ට opportunity දෙන්න තියෙන chance එක සෑහෙන වැඩි. මම ඇත්තටම මේ සම්බන්ධයෙන් අද මම හම්බෙච්ච කෙනෙක් එක්ක කතා කරා. මම එයාගෙන් නිකන් ඇහුවා. මේ වගේ යුනිවර්සිටි එක ළමයි අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ඔයාට ලිව්වොත් he's also CEO මම හම්බෙච්ච කෙනෙක් ප්‍රධාන විධායක නිලධාරි කෙනෙක්. එයාගෙන් මම ඇහුවා මෙහෙම ඊමේල් එකක් ඔයාට ආවොත් දැන් මෙහෙම අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ඔයාට ලිව්වොත් මම මොකද කරන්නේ? එයා මට කිව්වා I will definitely call him or her. එතකොට ඒ මයින්ඩ්සෙට් එකත් එක්ක තමයි ඒක වෙන්නේ. ඒතකොට ලීඩර්ෂිප් එකේ මයින්ඩ්සෙට් එකක් එතන තියෙනවා. එහෙම වුණාම opportunity එක හම්බ වෙන chance එක සෑහෙන වැඩි. එතකොට you might get an internship. You never know, right? Or you might be a founder of another venture in that company itself. In a new venture, right? New business unit. Companies will diversify වෙනවා. එක ඉන්ඩස්ට්‍රි එක නම් තව ඉන්ඩස්ට්‍රීස් වලට ඩයිවර්සිෆයි. ඉන්නේ කොන්ග්ලොමරේට් කියන එක හැදෙන්නේ. එතකොට මේ ඔය වගේ ඔපචුනිටිස් තියෙනවා. ඒතකොට දැන් ඇයි අපි ඒක ගැන හිතන්නේ නැත්තේ කියලා සමාජවලට අපිට හිතනවා. අපිට ඔපචුනිටි එකක් ඕන නම් CV එකක් දාන එකමද තියෙන ලෝකෙ එකම විදිය. එහෙම නැහැ. right? මම කියන්නේ the way you write to a CEO you might get an opportunity. You'll end up with an opportunity. Also, it depends how profound your email is. Yeah, that's right. Sorry. Yeah. But like ඉස්සර අපිගේ අපේ ඔළුවේ තිබ්බනේ නෑ අපි පස්සෙන් යන්න ඕනේ. If they recognize us, okay, they will give us a promotion. But nowadays, we can see when we are in the corporate sector, people would go and talk about their qualifications, about their talents to the management itself. No, and then they would say, okay, they would suggest themselves. ඒක අපි දැක්කේ ඉස්සර. අපිට ප්‍රොමෝෂන් එකක් හම්බෙනකන් හරි අපි මේ බලාගෙන හිටියනේ අපිව අප්ග්‍රේඩ් කරනකන්. හැබැයි දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අනිත් එක දැන් කම්පැනි එකට ගිහිල්ලා අපි ජොබ් එකක් ඉල්ල ගන්න එක ඉස්සර ලොකු අඩුවක් විදියටනේ දැක්කේ. එහෙම කරන එක හරි නෑ. It's not good for self esteem. But nowadays එහෙම එකක් නෑ. නේ අපි some days now, since I live in abroad, I see often people go and talk directly. Here I can do this. Will you offer me a job? Not that ඒක අඩුපාඩුවක් කියලා දැන් දකින තත්ත්වයක් නෑ. එහෙම එකක් නෑ. ඔය කියන්නේ දැන් මේ ජෙනරේෂන් එකේ තියෙන්නේ ඒක තමයි චේන්ජ් එක. තමයි මේ වෙන shift එක. දැන් companies වල leadership එකටත් මේ shift එක understand කරන්න බැරි වෙනකොට තමයි clash එක එන්නේ. ඒකට you have to understand how to work with Gen Z or the other generations which are coming in, right? So now when people are in school, when students are in school, they get internship opportunities, right? So I recently met, she was actually one of my students. So she's still schooling. She got an internship. And she's starting somewhere very soon. So that's how the world works. You write to people. You be proactive. You go and tell someone, this is what I'm good at. And I would like to get this experience working with you, working alongside you, and I want to learn from you. This learning is the game-changing terminology. That's right. You want learners. It's really easy on for the other you to hand, do it also, no? right? Like nowadays. This is I'm talking. Exactly. Yeah. So, but email has to be so profound, right? For the CEO to really give the attention, right? Email, the wording, how you word it, all these things matter.
So ඒක තමයි තියෙන්නේ. ඒ වෙන විදිය අනුව තමයි ඒ ටෙන්ෂන් එක එන්නේ. I think it's a good example if you could remember, Sasanka, the chairman of Tata. I think he has recruited one of his like kind of a junior level person. I don't remember the whole story, but it was the same thing that you said now, because that person proved his ability. And yeah. So true. So that's what it is. So that's what I'm talking about. So you have to be confident of what you're good at, right? You have to be confident of what you're good at. So that is, you know that, right? So you know what you're good at. Sometimes you don't know also, right? Sometimes you don't know what you're good at. So there's this interesting concept මේක මේ ටික අවුරුදු සෑහෙන කාලයකට කලින් කියවපු පොතක්. මම දන්නේ මේක කොච්චර ඇප්ලිකබල්ද කියලා. හැබැයි ඒකේ ඒ බේසික් එක හරිම වැදගත්. මේ පොත මේ රියල් ලයිෆ් MBA කියලා. ඒ පොත ලිව්වේ ජැක් ඇන්ඩ් සූසි වෙල්ච්. කියන්නේ ජැක් වෙල්ච් කියලා කියන්නේ ජෙනරල් ඉලෙක්ට්‍රික් කියන කම්පැනි එකේ කලින් හිටපු CEO. ප්‍රධාන විධායක නිලුම. එතකොට එයා ඒ පොතේ තියෙනවා, ඒ පොතේ concept එකක් තියෙනවා, area of destiny, AOD. It's called AOD analysis. ඒකේ තියෙන්නේ මේ highways දෙකක් තියෙනවා. එක highway එකක තියෙන්නේ ඔයාගේ skills, what you are good at, right? අනිත් එකේ තියෙන්නේ your passion, what you like, right? එතකොට මේ highways දෙක intersect කරනවා. يعني cross කරනවානේ. ඒ cross කරන point එකක් තියෙනවා. ඒ point එක තමයි your area of destiny, your AOD. So when you take it as a basic or a fundamental concept, that is what you should find out first. එහෙම එකක් නෙදී. දැන් ගොඩාක් ලෝකයේ එහෙම දේවල් කරන්න තියෙනවා. දැන් අපි ජොබ් එක කරගිය කාලේ නේද දිනපතා වෙන්නේ. ඒ කියන්නේ මොකක් හම්බුණත් අපි කරනවානේ. එහෙමනේ අපි රස්සාවලට ගියේ. අපිට වෙන ඕන එකක් අපි එක්ස්පීරියන්ස් එක ගන්න අපි ඒක කරනවා. But now the generations have changed. They want to know what the company's vision is. Gen Z අය ජොබ් එක Gen Z එකේ අපේ පිරිස ජොබ් වලට යන්නේ එහෙමයි. බලනවා කම්පැනිගේ විෂන් එක මොකක්ද? එහෙමම මම අර මේ ටික කාලයකට කලින් YouTube එකේ ඩිස්කෂන් එකක් බැලුවා. ඒකේ ඒක පැනල් ඩිස්කෂන්. ඒකේ පැනලිස්ට්ලා Gen Z. ඒ කියන්නේ ඔඩියන්ස් එකට ඉස්සරහින් ඉන්න පැනල් එක Gen Z. right? Gen Z අතර පස්සේ කේකින් audience එක companies වල CEOs නැහැ. ඒකේ හිටියා ඒක ඉන්දියන් CEO. යා example එකක්. යා කිව්වා මේ මම මේ උදාහරණේ කියන්නේ මේ thinking shift වෙන විදිය. දැන් අපිට මේක කිව්වම හිතා ගන්න පුළුවන් ඔයයි මමයි දිනිකා ඉන්ටර්විව් එකකට ගිය කාලේ අපි ඒකට ෆේස් කරපු විදිය දැන් ඉන්න ජෙනරේෂන් එක ආන ප්‍රශ්න වලයි තියෙන වෙනස ගැන තමයි මේ එක්සැම්පල් එකෙන් මම කියන්නේ right ඒ ඉන්දියන් CEO කියනවා එතෙන්දී එයා ගාවට ආවලු කෙනෙක් Gen Z ඇවිල්ලා එයාගෙන් ඇහුවලු ප්‍රශ්නයක් හරිද දැන් එයා අහන්නේ මේ CEO මේ Gen Z කෙනා CEO ගෙන් ප්‍රශ්නයක් so what had he asked he had asked how long will it take for me. And he's asking the CEO. He's asking the CEO, how long will it take for me, right, to become the CEO of this company? You know, CEO right? So it's at that level. Confidence is at that level, right? So the only thing that gradually what they have to build, I'm talking about Gen Z, is discipline. Patience. And ඒක තමයි හිතන්නේ.
පොඩ්ඩ ඒක තමයි හැදෙන්නේ. Confidence wise they are immaculate, brilliant, confidence fabulous. ඒ කියන්නේ ඒක වෙනම එකක්. අර දිනකව ඉස්සෙල්ලා කිව්වා අර අනිත් ජෙනරේෂන් තු Gen Z අතර වෙනස ගැන අපි කතා කරනකොට මේක අර ලස්සනට එක්ස්ප්ලেইন කරලා එක තැනකදී මම මේක කියන්නම්. කියන්නේ Gen X නැත්නම් baby boomers කියලා කියන්නේ දැන් ටිකක් middle age struggle level එකට ගිහිල්ලා ඉන්නේ. ඒක Gen X ඉන්නවා, millennial ඉන්නවා, අපි ඊට පස්සේ Gen Z එමෙන් ඉන්නවා. generations ඒගොල්ලෝ දැන් Gen X කියන අය they live to work. හරි. කියන්නේ idea මොකද? ඒගොල්ලෝ ජීවත් වෙන්න වැඩ කරනවා. right? But Gen Z they work to live. හරි. ඔහුදා වෙනස. ඒගොල්ලෝ වැඩ කරන්නේ ජීවත් වෙන්න. හැබැයි Gen X live to work. නේ? ඉතින් අපිට බ්‍රේක් එකක් නැහැ. අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ. අපි මොකද අපි ඒ corporate එක හරි එහෙම government public institution එක හරි එහෙම process එකකට වැටිලා තියෙනවා. එතකොට so if it's a 9 to 5 job, so you have to go through that. Every day is 9 to 5. Right? Sometimes you work on weekends also. Right? Right? So especially the industry which we were in, Dimita, I can't remember a day that we didn't work. That's Our true. 7 days also we have worked Yes. initially Yeah. to get experience, exposure and all that. Sometimes That's fine. 24 hours, no? But yeah, exactly. For Exactly. many days. Right? Like sometimes So- we don't go home. We stay at the Back to station. back, yeah. Yeah. The station. So, but now we are grateful for that exposure. Right? So, අපිට resilience එකක් හැදුනේ ඒ වගේ. අපිට initially අපිට ඒ grooming එකක් මේ අද මෙහෙම ඇවිල්ලා කතා කරන්න හරි ලුවන් වෙලා තියෙන්නේ ඒ හම්බෙච්ච අත්දැකීම. ඒකට අපි thankful. I think දැන් ඒව හම්බ වෙන්නේ වෙනස් විදියට. දැන් කෙනෙක්ට කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරගන්න පුළුවන් මේ වගේ Zoom එකක් ඇවිල්ලා මේ කතා කරලා YouTube එකකට කතා කරලා ඒ කියන්නේ social media platforms තියෙනවා ඒ වලට අපිට content create කරන්න පුළුවන් එතන personal brand එක හදන්න පුළුවන් right ඉතින් අර මේ මම මේ කියන්න ඇදුවේ ඔය Gen X එකයි Gen Z එකේ තියෙන difference එක ඕක හරි ඉතින් අර ඔගේ question එකට answer කරනත් එක්ක මම මේක link up කරේ මොකද එතකොට concept එක තේරුම් ගන්න ටිකක් ලේසි ඒක තමයි මේ වෙන්නේ. Okay, so Sasanka, I think like now our podcast එකේ time එකේ then ඇවිල්ලා තියෙන්නේ අපි ending time එක but anyway I think this was a really important thing නේ අපි කතා කරපු දේවල් එක්ක ලෝකෙ කොච්චර වෙනස් වෙලා තියෙනවද career paths වලට යද්දී මිනිස්සු හිතන විදිය කොයිතරම් වෙනස් වෙලා තියෙනවද leadership වෙනස් වෙලා තියෙනවද වැඩ කරන මිනිස්සු වෙනස් වෙනවා තියෙනවද කියන එක අපිට summary එකක් විදිහට අරගත්තොත් එහෙම ඒක ලොකු අත්දැකීමක් මම හිතන්නේ. ඉතින් මම හිතනවා සසංක අපිට ඊළඟ පොඩ්කාස්ට් එකේනොත් මේට එහා ගිය තව විස්තර අපිට අරගෙන එන්න පුළුවන්. තව පොඩි දෙයක්, තව එක දෙයක් තියෙනවා. ඔව්. තව එක දෙයක් පොඩ්ඩක් මතක් කරලා යමු අපි මේ එපිසෝඩ් එකේ. ඒක අපිට ඊළඟ එපිසෝඩ් එකේ ඉතින් බිල්ඩ් අප් එක ගන්න පුළුවන්. ඒක තමයි දැන් AI වලින් disrupt වෙනවානේ. AI වලට සමහර අය fear එකක් බයක් තියෙනවා. බයක් තියෙනවා. ඒකට ඒක ඇත්තටම මොන බයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. තමන් ලෙවල් අප් වෙන එක ගැන තමයි හැමතිස්සෙම හිතන්නේ. මේ AI වල ඉන්නේ disruption එක leadership වලට පල්ලා තියෙන rules තමයි disrupt වෙන්නේ ගොඩක්. يعني daily එකම දේ නම් කරන්නේ තමයි job එකේ. Then you need to think twice. You have to think whether you can do your job in the next 6 months or 1 year. ඒකින්ද අපි හැමෝම අර ලීඩර්ෂිප් ලෙවල් එකට යන එක තමයි දැන් හිතන්නේ. ඔද ලීඩර්ෂිප් එකකට ගියාම majority of your time is spent on decision making. තමන්ට responsibility එකක් ආපුවම company එකට ඒ leadership එක ගන්නකොට තමන්ට 100ට වෙලාව තමන්ගේ වෙලාවෙන් 80ක් විතර 90ක් විතර කරන්න තියෙන decision making තීරණ ගැනීම.
ඒක තමයි අමාරුම දේ. හරි හැබැයි ඒක තමන්ගේ ලිව්ඩ් එක්ස්පීරියන්ස් එක්ක ඒක හැදෙනවා. ඒකත් ඉගෙන ගන්න ඕනේ දැන්. ඩිසිෂන් මේකින් කියන එක සෑහෙන ඉගෙන ගන්න ඕනේ. ඒකට දැන් නැත්නම් තමන්ගේ මනස පාවිච්චි කරලා අපිට මොනවද කරන්න බැහැ. මේ වගේ දේවල් AI වලට රිප්ලේස් කරන්න අමාරුයි. ඒකට ඒ වගේ ලෙවල් එකකට අපි ගෲම් වෙන එක තමයි ඉස්සරහට හිතන්නේ. අපි ඒක ගැන කොහොමද හිතන්න ඕනේ කියන එක ඊළඟ පොඩ්කාස්ට් එකකින් අපි කතා කරමු. සසංක, thank you very much for your time. And then we'll meet in Pleasure. Thanks for having me. Thank you so much. Next episode. All right. Okay. Pleasure. My pleasure.